Hi guys, කොහොමද දාලට? ඉතින් මම අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් කාමරේට හොඳට එළිය වැටෙන්න කාමරේ ජනෙල් ටික ඇරලම අපි ඉතුරු වැඩ ටික පටන් ගමු. නැගිට ගමම ඉස්සල්ලාම දත් මැදලා මූණ සෝදලා ස්කින් කෙයා කරගන්න තමයි මම හදන්නේ. අද ටිකක් උදෙන්ම ටවුන් එක පැත්තට පොඩ්ඩක් යන්න ඕන නිසා අපි සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අරගත්තේ. ඉතින් ඉස්සල්ලාම ආවේ බැංකුවට. ඊට පස්සේ අපි සුපර් මාකට් එකට ගියා පොඩි බඩු ටිකක් ගන්න. ඉතින් ළමයි මේ අපි ක්ලෝතින් ෂොප් එකකට විතරක් ගියා. ඒ දේවල් ඔක්කොම මම වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඉතින් මම ගත්තේ මොනවද කියලා ගෙදර ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් අපි බලමු මොනවද මම අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඒ වැඩේ ඉවර කරාට පස්සේ මගේ ටියුට්ස් ටික ගෙදරට ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි ඒ ටික කඩලා බලමු.
ඉතින් ළමයි උදේටත් ගොඩක් කාලෙකින් නැති හින්දා ගොඩක් බඩගින්න හිටියේ. ඉතින් ඉක්මනට බඩගිනි ඇවිල්ලා තිබ්බ හින්දා ඉතින් ඉක්මනට කෑවා. කෑවට පස්සේ අවකාඩෝ එකකුත් හදාගෙන මම දැන් මේ පොඩ්ඩක් පාඩම් කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් මාත් එක්ක පාඩම් කරමු. ඇත්තටම ළමයි මේ vlog එක shoot කරලා මම දැන් සති 3ක් විතර වෙනවා. කොහොම හරි පොසොන් එකට පස්සේ තමයි මම මේක shoot කරේ. පොසොන් එකට දවස් 2-3කට පස්සේ තමයි මේ වීඩියෝ එක මම shoot කරේ. උනාට මට upload කරගන්න බැරි වුණා. මට සති 2ක් වගේ කාලයක් උන තිබ්බා. ඉතින් තාමත් උනාට සෙම අඩු වෙලා නැහැ. ඒකෙන් හින්දා මගේ කටහඬත් වෙනස් වලට තේරෙනවා ඇති. ඉතින් මට vlog එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණේ ඒ හින්දා තමයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්න ආසයි නම් ඔයාලා වීඩියෝස් යටින් මට ලස්සන කමෙන්ට් දාන්න. ඉතින් මම ඒවා ඔක්කොම කියවනවා. ඔයාලගේ ලස්සන කමෙන්ට් කියවන්න මම ගොඩාක් ආසයි. ඉතින් ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මගේ vlogs share කරන්න. ඉතින් ළමයි දැන් වෙලාව හවස 4ට විතර ඇති මං හිතන විදිහට. ඉතින් ඒ ටයිම් එකේ මට හම්බුණා ඕඩර් එකක්. මම දාපු ඕඩර් එකක් මට හම්බුණා. ඉතින් අපි ඒක අන්බොක්ස් කරමු. ඉතින් මගේ වීඩියෝස් බලන අය නම් දන්නවා මම සුවනි ප්‍රොඩක්ට්ස් තමයි යූස් කරන්න කියලා. මම එදිනෙදා මගේ ස්කින් කෙයාර් රූටින් එක මම ගොඩාක් වෙලාවට යූස් කරන්නේ සුවනි ප්‍රොඩක්ට්ස් තමයි. ඉතින් ඒකත් අන්පැක් කරලා ඉවරලා මම දැන් මේ හදන්නේ වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාලා ආවට පස්සේ රිච්බරි එකේ රොකෝවා with cashew කියන චොක්ලට් එක තමයි මම දැන් මේ try කරන්න හදන්නේ. ඉතින් චොක්ලට් එකත් කාලා ඉවර වෙලා මේ චිප්ස් එකත් කන ගමන් මම ලැප්ටොප් එක බලන්න තමයි හදන්නේ.
චිප්ස් එක කාලා මං නිකන් හිටියා කියලාද හිතන්නේ ඔයාලා? නෑ මම අච්චාරුවකුත් හදාගෙන කෑවා. පේර අච්චාරු. ඉතින් රෑ කෑමට ගත්තේ කතු. ඊට පස්සේ නම් ඉතින් මං දොයිය ගත්තා. ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.